විනෝදාස්වාදය සඳහා Hi, welcome to my YouTube channel. මුලින්ම කියන්නම් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම අශී. මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපි කිරිතලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගියා. ඒ දවස් අපි මොකද කළේ කියලා. මුලින්ම අපිට තිබුණේ බර්ඩ් වොචින් එකක්. ඉතින් ඒ වෙලාවේදී විවිධ වර්ගයේ කුරුල්ලෝ ගැන අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි පරිසරයේ අනෙකුත් දේවල් ගැන අපි විමසිල්ලෙන් බැලුවා. උදේ තිබුණු ප්‍රැක්ටිකල් ටික ඉවර වෙලා අපි පොඩ්ඩක් විවේකයක් ගන්න මෙතනට ආවා. මේ ඉතින් මගේ හොඳම යාළුවා. ඉතින් ඒගොල්ලෝ විනෝදාස්වාදය සඳහා වනසතු මරන්න පටන් ගන්නවා. මේ තැන තියෙන වටිනාකම සාමාන්‍ය ජීවීන්ගේ තියෙන අපිට වටිනාකම ගැන එතනදී ඒස ලොකු විස්තරයක් කළා. ඊළඟට ආයෙමත් අපේ ප්‍රැක්ටිකල් සෙෂන් එක පටන් ගත්තා. හෙල්ප් කරන්න අනික බොඩල් එක අල්ලගෙන ඇඟි හලගන්න එපා. මෙතනදී වෝටර් සාම්පල් අරගන්න තමයි අපිට තිබුණේ. ඒ වගේම අපිට මේ වතුරවල උෂ්ණත්වය මනින්න ඒ වගේ දේවලුත් තිබුණා. මේ විදියට ගත්ත වෝටර් සාම්පල් ලේබල් කරගෙන ඒ වගේම අපි වතුරවල උෂ්ණත්වයක් මැන්නා. මේ විදියට අපි ඒ ප්‍රැක්ටිකල් ටික කරලා ඉවර කරා. ඊළඟට අපි දවල්ට කෑම කන්න ගියා. මේක තමයි අපිට තිබුණු කෑම එක. ඊළඟට ආයෙමත් ගෲප් වලට බෙදලා අපි ඊළඟ ප්‍රැක්ටිකල් සෙෂන් එකට ගියා. මේ වීඩියෝ වල ඔයාලට ඇහෙනවා ඇති අපිට මෙහෙම කරන්න කියනවා. ඒ කියන්නේ අපිට උදව් කරන අපේ ඩිමෝමිස්ලා. ඉතින් එයාලගේ උදව් ඇතුව එයාලගේ මෙහෙයවීම යටතේ තමයි අපි මේ දේවල් හරියට කරගන්නේ. ඉතින් ඒ දවස ඒ විදියට තමයි අපි ගත කරේ. ওই විදියට ප්‍රැක්ටිකල් ඔක්කොම ඉවර කරලා අන්තිමටම අපේ බැච් එකේ යාළුවෙක් එතනදී අපිට ගොඩාක් අය උදව් කරා. ඒ අයට ස්තුතිවන්ත වුණා. ඊළඟට අපි යන්න හදන්නේ අපේ කැම්පස් එකට. යන අතරමඟදී අපි මොකද කරන්න කියලා බලමු. අතරමඟදී අපිට නාන්න මින්නේරි වැව ළඟින් අතර කරා. අපිට මහන්සි තිබුණා අයිස් එකකුත් අරගෙන මෙන්න මේ පඩි පෙළට වෙලා අපි අයිසුත් කාලා ඔය විදියට වැවේ ඇවිද ඒ වෙලාවේ හවසට ඒ පරිසරේ මාරම ලස්සනට තිබුණා. ඉතින් ඒකත් බලාගෙන ඒ වෙලාව ඒ මොහොත හරිම සතුටින් ගත කරා. ඉතින් ඔය විදියට තමයි ෆීල්ඩ් විසිට් එක දවස අපි ගත කරේ. සතුට මහන්සිය හැමදේම මික්ස් වෙච්ච දවසක් තමයි මේ දවස. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්. මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. bye bye.
Like a